ඉතින් ඔයාලට මෙහෙම වීඩියෝ එකක් අරන් ඉන්න හිතුවා. මාළි ඉරත් ඇවිල්ලා. ඒක මට පස්සේ ඉන්නවා. සන්හුන් සුවින් පිරිච්ච මල්නාවමානය සංසුන් සිතුම් දැනිච්ච මාතුරුණු හිප්පොඩිත්ත කළඹනා හැඟුම්ම පිච්චනුමයක් කොහේ දැනීර පායාල පාවෙලා ගියා පිරුණු හීනගාව වැලපිලා ගියා දුක් හීනයක් නොවේලු ආදරේ බබා හැරිලා ඉක්මනට යන්න වෙනවා. මම බය වුණා මේ කොස්කෙඩියක්ද කොහෙද වෙන්නේ. හඳේ ඉන්න හාවියක් වගේම හැඟෙනවා ඔබේ හිතේ ගින්න මටත් දැනෙනවා කියා දුන්න ආදර බර ගීත ගයනවා ඔබ නගින් ඉන්න මටත් හිතෙනවා ආදර මේ අපේ චූටි මෑණිකේ හැරියා දැන් ඔය එනකොට අඬලා. එයා හුඟ තමයි ළඟ නැත්තම් අඬනවා. වහිනවා. යම්මන් ගෙට යන් වහිනවා. පාවෙලා වගේ ඇවිත් ප්‍රේම අසපුවේ සඳකැන් නිවාලන්න මේ තේම නැගිටලා දොළපාරට ගිහිල්ලා මූණ සෝදලා ඒ කියන්නේ ලොකු දුව එහෙම ඉස්කෝලේ ආවලා ඊට පස්සේ දොළපාරට ගිහිල්ලා මූණ සෝදලා ඇවිල්ලා ඔය එනකොට චූටි දුව හැරිලා තිබුණා චුට්ටක් අඬලා තිබුණා ඊට පස්සේ එයාව මූණේම සෝදලා ඒ ටික කරලා එයාට ඇඳුමක් දාලා ඊට පස්සේ බත් කවන්න හැදුවාම බෑ කිව්වා ඒ නිසා ඉතින් ওই විදිහට හොඳට ඉදිච්ච අඹ ගෙඩියක් තිබුණා අඹ ගෙඩි දෙකක් ඉතින් එකකින් එකක් කපලා දුන්න චූටි දුවට ඉතින් ඔය රස කර කර කනවා. මෙයා පළතුරු කන්න ගොඩක් ආසයි. ගොඩක් පළතුරු තමයි කන්න ආස බත් කනවට වැඩිය. ඉතින් ඔය රසයි කී කනවා හරිම ආසාවෙන්. ඒ වගේ දෙයක් දුන්නාම හරිම ආසාවෙන් කනවා. ඉතින් ඊට පස්සේ ඒ විදිහට යාට කන්න දීලා ඊට පස්සේ මම අයිස් වෝටර් ට්‍රීට්මන්ට් එක කරනවා කියලා හිතාගෙන හිටියේ. නමුත් මට ඒකට කම්මැලි හිතුණා. ඊට පස්සේ ඉතින් මේ විදිහට අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න යන්නේ. අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න යන්නේ ළමයි. ඔයාලත් කරන්නේ නැත්නම් අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක හරි අයිස් වෝටර් ට්‍රීට්මන්ට් එක හරි කරන්න. ඒකේ ප්‍රතිඵල තියෙනවා. මේ මං කරපු නැති දවස් ටිකට මගේ මූණ ඩැමේජ් වුණානේ. මේ තියෙන තේවත්ත මේවෙන් තමයි අපේ අම්මලා ජීවත් වෙන්නේ. ෂෝක් ගන්නේ මේක කරාම මේ ට්‍රීට්මන්ට් එක කරාම මූණට මාර විදිහේ කියන්න තේරෙන්නේ. මේක මං කරේ නෑ සති 3-4ක් විතර කරේ නෑ. ඒ කරේ නැතුව ඒවැ ප්‍රතිඵල තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මොකද මම බ්ලීචින් ක්‍රීම් එකක් ගාලා පොඩ්ඩක් ඇලර්ජි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අයිස් වෝටර් ට්‍රීට්මන්ට් එකට අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකටයි තමයි චුට්ටක් හරි ගියේ. ඊට පස්සේ කරපු නැති ටිකට ආයි මේ විදිහට චුටි මේ බිබිලි දාන්න අරගෙන මේ කුරුලෑ නෙමෙයි චුටි බිබිලි වගේ දාන්න අරගෙන ඉන්නවා. ඒ නිසා දැන් දිගටම කරන්න වෙනවා මේ තත්ත්වේ නවත්ත ගන්න නම් බලන්නකො මේ ටිකෙත් තියෙනවා. ඒ නිසා ඔයාලත් අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න පටන් ගන්න. අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකට වැඩිය ගොඩක්ම වටින්නේ අයිස් වෝටර් ට්‍රීට්මන්ට් එක. ඒකේ සාර්ථක ප්‍රතිඵල තියෙනවා. කරලා බලන්න. බයි. ඊළඟට අයිස් කැට ටිකක් ෆ්‍රිජ් එකට දාගත්ත ආයි ඕන වෙන නිසා
චූටි පුතාට උදේට දුන්නේ අඹනේ. ඒ නිසා ඉතින් බඩගිනිත් ඇති. ඒ හින්දා මේ විදිහට නූඩල්ස් එකක් තිබුණා. එයා එළවලු දාලා කන්න කැමති නෑ. ඒ නිසා මේ විදිහට බිත්තර දාලා හදලා දුන්නා. ඊට පස්සේ මේ විදිහට මාත් චිකන් ඩෙවල් තිබුණා රෑ හදපුවා. ඒවයි ගෝවයි එක කන්න තමයි හදන්නේ. කාලා හැම ගේ අතු ගන්න හදන්නේ. කෑවා චූටි දුවත් කෑවා දෙන්නා වන්න සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනවා මේ ඉතින් මම දැන් ගේ අතු ගා ගන්න තමයි යන්නේ. ගේ අතු ගාන ගමන් මොකක් හරි වැඩක් කරනකොට මේ මම වීඩියෝ එකක් දාගෙන බලනවා. ඉතින් අම්මගේ ෆෝන් එකක් තියෙන නිසා මේ මොටිවේට් වීඩියෝ එකක් දානවා. ඔයාලත් බලනවද දන්නේ අමාලොග් එකේ ඒ අම්මා නංගිගේ වීඩියෝ බලනවා. ඉතින් වීඩියෝ එකක් දාගෙන බලනවා. චූටිදෝ මේ විදිහට ඉතින් යාගේ පාඩුවේ සෙල්ලම් කරනවා ඉස්කෝලේ යන ඒවා. ඉතින් මොකද අක්කා ඉස්කෝලේ යන ඒවා බලාගෙන ඉඳලා ඉතින් ඊට පස්සේ මම මේ විදිහට පාඩුවේ මොටිවේට් වීඩියෝ එකක් බල ගේ අතු ගාගත්තා. බෙහෙත් ටික බොන්න බැරි වුණා. ඉතින් බෙහෙත් ටික බොනවා. ඉතින් ගේත් හොඳට මස් කරලා බෙහෙත් ටිකත් බීලා දැන් යන්න හදන්නේ 12 පාරට. රෙදි ටික සෝදගෙන ඉන්න. මොකද වොෂින් මැෂින් එකත් කැඩිලා තියෙන නිසා. ඉතින් මේ විදිහට චූටි පුතා සෙල්ලම් කර කර හිටිය අම්මත් ඉන්නව ළඟ. ඔය ඉතින් ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ගිහලා ඉස්කෝලේ වැඩ කරනවා. ඒවයි තමයි ඉතින් කරන්නේ. රෙදි ටික හේදුවා. ඔයාලට සද්දය එනවා ඇතිනේ. මම නම් හරි ආසයි යන්නේ ඇවිල්ලා මෙහෙම ඉන්න අපේ චූටි දෙන්නත් එහෙමයි. ලොකු එක්කිනා නම් ගොඩක් මාසයි චූටි එක්කිනත් එහෙමයි. මේ ඒ දෙන්න වරන් ආවේ නෑ මට චුට්ටක් නිදහසේ දෙන්න කියන්නේ මේ ලොකු එක්කිනා ඉස්කෝලේ ගිහිල්ලා චූටි එක්කන් ආවේ නෑ. අවුව තිබ්බට මේ ආයි වහිනවා නේ අද. වහිනවා පායනවා රෙදි ගොඩ ගැහිලා වේලන්නත් ඒ වගේම මේ වොෂින් මැෂින් එක කැඩිලා. ඉතින් ඒ නිසා තමයි රෙදි හොදන්න ආවේ. නැත්තම් වෙනද මං හොදන්නේ අර මේ හොඳ රෙදි විතරනේ. ඉතින් හිටියා දැන් යන්න ඕනේ. ගෙදර පහන තියන්නෙත් නෑ. හස්බන්ඩ්ත් ඒ වැඩේ ඉතින් යාට ගැරිජ් එකේ වැඩයි ගෙදර වැඩයි ඉතින් කරන්න බෑනේ. ඉතින් ඒ නිසා මාස දෙකක් හරිම නිදහසේ හිටියා අම්මත් එක්ක. අම්මා උයර දෙක කෑම කාලා යත් එක්ක ඉතින් නිදහසේ හිටියා. පල්ලෙහා ගියත් ඉතින් අම්මා එනවා. විතර මෙයාත් එනවා. ඉතින් යාට තනියෙන් ඉන්න බෑ. ඒ වුණාට මේ පල්ලෙහා දැන් යන්න ඕනි. නම් හස්බන්ඩ්ටත් කිව්වේ අපි සතියක් පල්ලෙහා ඉමු. ඒ වගේම ඉතින් සතිය අපි ගෙදර ඉමු කියලා. ඉතින් බලමු නාවේද කියලා. ඉතින් මේ මෙහෙම ඇවිල්ලා මේ විදිහට නිදහසේ ඉන්න හරිම ආසයි මම. මම එයාට කියලා තියෙනවානේ. ඒකාකාරී ජීවිතේම නේද අපිට එපා වෙනවනේ. මම ජොබ් එකක් කරන්න කැමති වුණත් හස්බන්ඩ් යන්න දෙන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කරා කඩයක්. ඒකත් ඉතින් නැවතුණා. සුදු හම්බෙන්නත් කලින්ම තමයි නතර කරේ. ගෙදරට ගියාට පස්සේ ඒක අර නිකන් කරදරයක් වගේ දැනුණා. ඒ වගේම ලොකු ලාභයක් අපේ ගමේ කඩේ කරලා තිබුණේ. ඒ නිසා අර බොරුවට රුපියල් 500ක් 600ක් හොයන්න මේ දවසම කට්ට කන්න ඕනේ නෑනේ. ඉතින් ඒ නිසා ඒකත් නැවතුවා. දැන් ඉතින් ගෙදර මෙහෙම ඉති චූටි අය බලාගෙන තමයි ඉන්නේ. එලක් වෙලාවට ඒකත් එපා වෙන වෙලාවල් තියෙනවා.
ඉතින් ඊළඟට රෙදි ටික සෝදලා ඒ ටික ඉවර කරලා ඊළඟට ඉතින් වහින නිසා සැරින් සැරේ වහිනවා. ඒ නිසා ඉක්මනට චූටි පුතාව නාවගෙන යන්න ආවා. ඉතින් ඔයා නාන්න හරි හොරයි. ඒ කියන්නේ මේ අර S2කට වතුර වැටෙන නිසා හරි බයයි එයා. ඉතින් කොහොම හරි ෂේප් කර කර එක එක ඒවා කිය වීඩියෝ එකටත් පේනවා කිය ඉතින් ওই විදිහට යාව නාව ගත්තා. ඊට පස්සේ ඉතින් ලොකු ඇස්සකුත් ආවා. ඊට පස්සේ ඉක්මනට අපි දෙන්න නාගෙන ගියා. පොදයක් තමයි ගැහුවේ. ඊට පස්සේ අන්තිම ටිකේ මම නානකොට තමයි වැස්සේ. ඉතින් අම්මා චූටි දුව වරගෙන ගියා. ඊට පස්සේ මම ඉක්මනට නාගෙන ගෙදර ගියා. අද වැස්සයි ඊළඟට පායනවා එහෙම තමයි තිබුණේ. ඔය ඉතින් ඔය මේ අඬනවා උතන. ඊට පස්සේ ඉතින් ඔය විදියට නාව ගත්තා. සවුබර කන්නයි යන්නේ. කොයා සවුබර කනවද? කො කාලා පෙන්න. අපි නාලයෙම ඇවිල්ලා සවුබර කාලා තේ බොන්න තමයි හදන්නේ. මෙන්න මේ දොට් ටික තමයි. අනේ වහිනවා අප්පා නාන්න ගිහිල්ලත් වැස්සා. අඳුනුත් තෙමුණා. ඉතින් ඔක්කොම අරගෙන ගියේ. අඳුනුත් තෙමුණා. පේනව නේද වාහන වල සද්ද බස් එකක් යනවා. ඔයාට වෙනවට අකමැති කිසිම දෙයක් වෙන කෙනෙකුට කරන්න නම් එපා. මේක ලොකු පාවක්. ඒක ඉතින් හිතට එකඟව ඔයා කරන්න එපා. ඔයාගේ හිත රිදවනවට කවුරු හරි අකමැති නම් ඒක ඔයාත් කරන්න එපා. ඔයාට වෙනවට අකමැති කිසිම දෙයක් ඔයා කාටවත් කරන්න එපා. අඩුම තරමේ හිත රිදීමක්වත් කරන්න එපා. ඒක මම ඉගෙන ගත්ත දෙයක්. වචනකින්වත් හිත රිද්දන්නේ නැහැ. ඒ සෝෂල් මීඩියා පාවිච්චි කරලා මිනිස්සුන්ගේ හිත රිදවන්නත් එපා. මම අර චූටි දෙයක් කිව්වේ ඔය ඔතන ඉන්නේ කුරුළු අම්මා කෙනෙක්. ඉතින් අපේ ගේකාව බිත්තර දාලා තියෙනවා කූඩුවක. ඒ ටික ඉතින් එයා රකින්නවා. පේනව නේද? එයා ඉතින් බලාගෙන ඉන්නවා මේ අපි කූඩුවට මොකක් හරි කරයිද නැත්නම් කූඩුවට නෙමෙයි බිත්තර ටිකට මොනවා හරි කරයිද කියලා ඉතින් එයාට බයයි ඇතිනේ. එහෙම ඉතින් අම්මලා හැම වෙලේම රකින්නවනේ ඉතින් නේද අපි දරුවෝ රකින්නා වගේ. ඉතින් එයාත් එහෙම ඉන්නවා. පව්වනේ මට දැක්කහම අපලක් වෙලාවට ඉතින් යන්නේ අපි මතක් වුණාම උනට අමතක වෙලා යවෙනවා. එතකොට ඉතින් එයා ගැස්සිලා මේ යනවා. ඒ ඉතින් බලාගෙන ඉන්නේ මම යනකම් වෙන්නේ නැති. මං ඉක්මනට තේක බීලා යන්නම්. වෙනවට අකමැති කිසිම දෙයක් කාටවත් කරන්න එපා.